මේ දවස්වල ඔයාලා ආසාවෙන් බලන පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ අවසානට මහදුල්ලෑ වලව්වේ අභිරහස විසඳෙන හැටි. ඔයත් කතාව දිගටම බලනවා නම් channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. මහදුල්ලෑවේ වලව්ව තමයි පිරිමි ළමයි ටෙලිනාට්‍ය අවසානයේ තීරණය කරන්නේ. කපුලියද්දලාගේ පුංචි හාමුලාගේ දෙනගම සුමන්ගලගේ ජීවිත ඉදිරියට තීරණය කරන්නේ පිස්සු නෝරා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? සුරින් ලාභ අපේක්ෂාවක් නැතුව නෝරාට ලන් වෙනවා. ඉදිරියට නෝරා සුරින්ව විවාහ කර ගන්නවා. ඔයාලට මතක ඇති කපුලියද්දලාට ඔලු කටුවක් හම්බ වුණා. ඒක තිබුණේ මහදුල්ලෑ වලව්වේ පොළවේ වලදාලා. මේක කාගේ එකක් කියලාද ඔයාලා හිතන්නේ? දිගටම රැඳලා හිටියොත් අපි ඒක නැත් ඔබට කියන්න සූදානම්. නෝරා කතාවේ ගොළු පිස්සියක් කරලා පැත්තකින් තියලා තිබුණේ කතාවේ සැඟවුණු තොරතුරු සියල්ල නෝරා ගාව තියෙන නිසා. කපුලියද්දලා දෙනගම සුමන්ගල මේ සෙට් එකත් ඉස්සරහට සිරගත වෙනවා. සුරේන්ද්‍රටයි නෝරටයි ආපු වලව් බලය නිසා පුංචි හාමුටත් ලොකු තැනක් හම්බ වෙනවා. දේවින්ද සියලු කැමැත්ත එක්කම දිල්හාර විවාහ කරගන්න හැටිත් ඔයාලට බලා ගන්න පුළුවන්.